අපගේ ගෞරවනීය මාතෘභූමියයි. මේ වන විට විෂ මත්ද්‍රව්‍ය උවදුර විසින් අප දේශයේ අනාගතය පිළිබඳ අපේක්ෂාවන්ට බාධා කරවන ජාතික විවේචනයන් නිර්මාණය කරනු ලැබ ඇත. සෑම පාසල ප්‍රභාවේ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඇත්තටම මේ වර්තමාන ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ ප්‍රශංසනීයයි. ඒ වගේම අපි පැහැදිලිව කාරණයක් තියෙනවා මේ කරුණ පාසල් මට්ටමින්ම ගොඩගෙන ගැනීම සම්බන්ධයෙන්. හරි. ඉතින් ආණ්ඩුවේ මේ වගේ වැඩසටහනක යෝගයෙන් කියලා පාලන බටන් කරන්න ඕන. ඉතින් මේ හේතුව සතුට වගේ දෙකම නෑ. විශාල දෙයක් දරලා විශාල දෙයක් යොමු කරලා ඉතින් මේ වැඩසටහන ඇයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි හේතු හොයලා බලන්න ඕන. ඉතින් මේ මජ්ජල සම්බන්ධයෙන් තියෙන ඉතිහාසය අපි යනවා පළවෙනි සහ දෙවන ලෝක යුද්ධ සමයන් වලට. ඒ ලෝක යුද්ධ වල මේ සම්බන්ධවන්ට ඇති වෙනවා රෝම් සිටින් දෙකක්. නැත්නම් ගෙදර පෞද්ගලයාත් එක්ක ජීවත් වෙන අයට අයත් ජීවත් වෙන පිළිබඳව දුකක් ඇති වෙනවා. විශාල දුකක්. සංකල්පනාවල ඒ ඇති වෙනවා. ඒ ඇතිවීම නැති කිරීම සඳහා තමයි මුල්වරට මේ අභිජය මෙතනදී මුල් කාලේ තිබුණ මේ මන්ත්‍රයේ සම්බන්ධයෙන් අපි වඩා ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ දෙවන පළවෙනි හා දෙවන ලෝක යුද්ධ සමයන්වල මේ අභිජය මන්ත්‍ර වතුන් කියනවා තමයි මේ සඳහා ඔවුන්ට ලබා දීමට කටයුතු කරේ. පස්සේ කාලෙදී මේ මන්ත්‍රය ලෝකේ පුරාම ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඉතින් මේ මන්ත්‍රයේ වල විශේෂත්වයක් තියෙනවා. මේ මන්ත්‍රයේ විශේෂ දවස් කතා කරා 9 හරි 10 8 හරි 9 හරි පන්ති වලට මේ ගැන කතා කරා මේ සුද්ධිය පිළිබඳව. මේ සත්‍ය කියන්නේ ප්‍රධාන වශයෙන් තමන්ගේ ඉදිරි ගමන පිළිබඳ තීරණය වෙන කාරණා. දැන් අපිට ජීවත් වීම සඳහා බල ලබා දෙන තෘප්තිය සහ ආශාව. අපි ඕනම දෙයක් කරන්නේ මේ තෘප්තිය. ඉතින් මේ තෘප්තිය නැති වෙන අවස්ථාවකදී ඒක බලහත්කාරයෙන් ලබා ගන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් තමයි මුඛ්‍යව දේවල් පාස් ආරම්භ කළා නිශ්චිතාකාරයෙන් ලබාගෙන බැරිවෙනකොට බාහිර කිසියම් ආකාරයක උත්තේජනයක් නැති ඔවුන්ට තෘප්තිය ඇති කිරීමට පෙළෙනවා. ඉතින් ඒ දේ තමයි වර්තමානයේ සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට තවත් දෙයක් මම කතා කරන්නම්. මේක වැඩි වෙලා ගිහිල්ලා හෙරෝයින් සහ දැන් වර්තමානයේ අයිස් ඉඳ ප්‍රදාදර්මගත කියන ගමනන්නේ ඒහා සමාන මට්ටමකටපත් වෙනවා. මොකද තෘප්තිය එන්න අර ඇඟ එකට දක්වන ප්‍රතිචාරය සීමිත කරනවා. සීමිත වුණාට පස්සේ ඊට වඩා තියෙන්නේ මෙතනදී තමයි මේ ගැටලුව නිර්මාණය වෙන්නේ. මේ හරහා විශාල ආර්ථිකමය දැන් ආර්ථිකමය දියුණුවක් නෙවෙයි ඒක විශාල මාෆියා ආර්ථික දියුණුවක්. නැත්තම් අපි කියන විදිහට නරක ආර්ථිකයක්, කළු ආර්ථිකයක් නිර්මාණය කරනවා මේක ගෙන්නන අය. ඉතින් අපිට අපේ අරමුණ තමයි මේ ඇති වෙලා තියෙන තත්ත්වය මගහැරවීම සඳහා ඕගොල්ලෝ යම් ආකාරයක ක්‍රියාත්මක වීමක්. ඕගොල්ලෝගේ ක්‍රියාකාරීත්වය දක්වන එක. ඒ කියන්නේ මේකට සම්බන්ධ නොවී සිටීම. ඉතින් හුඟක් වෙලාවට අපි දන්නවා මේ මද්ද්‍රව්‍ය ගෙන්වීම විශාල වශයෙන් සංවිධානාත්මක අපරාධමය ස්වරූපකින් තමයි යන්නේ. ඒ වගේම පාසල් මට්ටමේ මේක උඩ මට්ටමට වඩා යට මට්ටමෙන් තමයි මේක ව්‍යාප්ත වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අයිස් මද්ද්‍රව්‍ය ගත්තොත් උපරිම අවුරුදු 10ක් සොම්බි ජීවිත බවට පත් වෙනවා. ඉතින් ඇයි මේක කරගන්නේ? ඉතින් මේ වෙනකොට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? දැන් ඔයගොල්ලන්ට සම්බන්ධ වෙච්ච කෙනෙකුට ඔතන නැතිව විරමණය කියන තත්ත්වය. විරමණය කියලා කියන්නේ ඕක නැති වුණොත් සික් එකක් ගන්නවා. මන්ත්‍රණ නැතිව තුවක්කලාට සික් එකක් ගන්නවා. ඒ හින්දා දැන් මේ
අර විශේෂයෙන් මේ කාර්යාංශය මගින් විශේෂයෙන්ම ඒ වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා විශේෂයෙන් වෛද්‍යවරුන් සහ ඒ අදාළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් ඒ වෙනුවෙන් ඒ ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ප්‍රධානම දේ තමයි ඕගොල්ලෝ දැන් මම දන්නවා ඕගොල්ලෝ අතර මෙහෙම දේවල් නැහැ. විශේෂයෙන් පිරිමි ළමයි අතර තමයි මේක ඇති වෙලා තියෙන්නේ. හැබැයි වෙන පැතිවල ගෑනු ළමයිත් මේකට සම්බන්ධ වෙනවා. එනේ ඉස්කෝලවල ගෑනු ළමයිත් මේ මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමේ ප්‍රමාණයක් තියෙනවා වර්තමානයේ තුල. මේක ඇත්තටම භයානක තත්ත්වයක්. අනාගතයේ පරම්පරාව දීගිරීම පිළිබඳව ප්‍රශ්නයක් නිර්මාණය. ඉතින් මේ ඇයි මේ විදිහට කාලකන්ණි ජීවිත වලටපත් වෙන්නේ? කාලකන්ණියක ඉතින් මැරලා යන්න ඕනද? නෑ. අපි මුලින්ම කරන්න ඕනේ තමයි අපි ජීවත් අපිට තෘප්තිය කියන දේ ඇති කරගන්න. ඕගොල්ලෝ අලුතින් ඔය තෘප්තියක් ඇති කරගන්න අලුත් දේවල් පාවිච්චි කරනවා. ඕගොල්ලෝ ඉගෙන ගැනීමට තෘප්තිය ඇති කරගන්න. උපරිම කෙනෙකුට තෘප්තියක් ඇති කරගන්න සති දෙකක් යයි. සති තුනක් යයි. එක දිගටම මේ තෘප්තිය කරගෙන ගියාට පස්සේ ඕගොල්ලෝ ඒ සති තුන සති දෙකම තුන අතරට කරන ක්‍රියා මේ සති තුන හෝ සති දෙක තමයි උපරිම වශයෙන් ඕගොල්ලන්ට අර පට්ට කාගෙන ඉන්න වෙන්නේ. හැබැයි ඊට පස්සේ ඕගොල්ලන්ට ඒක නැතුව බැරි වෙනවා. අධ්‍යාපනයේ තේමයි. අධ්‍යාපනයේ සති තුනක් අදගෙන ගියාට පස්සේ උපරිම මාසයක් අදින්න. මාසයක් එක දිගට යම් කිසි වෙලාවකට පාඩම් ගන්න පටන් ගත්තොත් ඕගොල්ලන්ට මේ අධ්‍යාපනය නැත්නම් ඉගෙන ගැනීම කියන දේ නැතුව බැරි තත්වයකටපත් වෙනවා. ඕගොල්ලන්ට විරමණය ඇති වෙන්නේ ඉගෙන ගත්තේ නැත්තම්. ඒක හොඳ දෙයකට යොමු කරන්න. තමන්ගේ තෘප්තිය යහපත් දෙයකට යොමු කරන්න. දැන් කෙනෙක් ව්‍යායාම කරනවා. ව්‍යායාම කරාට පස්සේ දැන් ඔයගොල්ලෝ ඉස්කෝලේ ගියාට පස්සේ ජිම් එකට යනවා. ජිම් එකට ගියාට පස්සේ ඒ යම්කිසි කාලයකදී ඒක මේ කාලෙදී පළවෙනි සති දෙක තුන කරගෙන යනකොට ඒ අදාළ ව්‍යායාම ගොඩක් අමාරුයි. ඒකට අමාරුයි. ඒ විදිහට අමාරුයි. හැබැයි අර මේ පළවෙනි මාසෙ ගෙවුනට පස්සේ ඒක ඇඟටම නැති වෙනවා. අපේ ඇඟට මේක පත්‍ය යනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ ඉගෙන ගැනීම ශාරීරික සෞඛ්‍ය වගේ හොඳ දෙයකට යොමු කරගන්න. ඒක ඕගොල්ලෝ විසින්ම තමයි කරගන්න. ඒකට කවුරුවත් නැහැ. ඔයගොල්ලෝ මඟ පෙන්වීමක් විතරයි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ බලෙන් ඒකට ඇදලා දාන්න බෑ. ඔයගොල්ලන්ට බෙහෙත් පෙත්තක් වගේ එකක් කටට දීලා ඒක මේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔයගොල්ලෝ විසින්ම ඒ ගමන යන්න. ඉතින් මම වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවල බඳුන් පිළිබඳව සැතනෙන් මම ස්තුතිවන්ත වෙනවා. හරියට